මේක අපි ගත්තොත් මේකේ ෆොන්ට් සයිස් එක මම දීලා තියෙන්නේ 11යි මේකේ තියෙන්නේ 11යි දෙකම 11යි ෆොන්ට් සයිස් එක. එහෙනම් අපි මේකත් ෆොන්ට් සයිස් එක 11 කරගමු. අර පුළුවන් මෙතනින් 11 කරගන්න. ඇප්ලයි කරන්න. මේකත් 11 කරගන්න. ඇප්ලයි කරන්න. මම මෙන්න මේ දෙක මෙහෙම සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙනවා align කරගන්න. අපිට තියෙනවා align කරගන්න. align left edge. left එකට align වෙනවා. ඊට පස්සේ align අපිට align වෙනවා right එකට. දැන් මට අවශ්‍ය මේක center කරගන්න. center කරගෙන මම මේක group කරගන්නවා. කරගන්නේ group කරගන්නවා. control T. නැත්තම් මෙන්න මෙතන තියෙනවා group කියන command එක. create new group. ඔන්න ඔක දෙන්න. ඒකට අපි day කියලා rename කරගමු. group එක හඳුනා ගන්න. අනිවාර්යෙන් group අපි rename කරගන්න. එතකොට හරියට අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි යමු ඊට පස්සේ මේකේ alt එකක් press කරගෙන මට පුළුවන් මේකේ group එක උඩ control J ගහන්න. අපිට copy එකක් එනවා. මෙන්න මේ copy එක අපි අරගෙන control J ගහන්න. මම මේක විශාල කරගන්නවා දැන්. මට මේ අපහසුයි පොඩියට වැඩි කරන්න ගියාම control T හව දැන් මෙන්න මෙතන තියෙනවා තව පොඩි ප්‍රශ්නයක්. මට ඕනේ මේ group එකම මෙහාට කරන්න. මෙන්න මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා දැන්. බලන්න මට ආව ප්‍රශ්නේ මට මේ ලේ එක select ගෙනියන්න පොඩ්ඩක් මට මේ group එකම තමයි එහාට ගෙනියන්න ඕනේ. හැබැයි මට select වෙන්නේ ලේ එක. මට group එකම select වෙන්නේ නැහැ. group එකම select වෙන්නේ නැහැ කියන්නේ මට මෙතනදී ගෙනියන්න පුළුවන් එක්කෝ මෙන්න මෙයාව විතරයි. group එක ඇතුළේ ඉන්න මෙයාව විතරයි. ඒක නිසා මම මෙන්න මෙතනදී තෝරගන්න ඕන ඔයාලා මෙන්න මේ group කියලා තියෙනවා. මෙන්න මෙතන option bar එකට ගියාම group කියලා තියෙනවා. මෙන්න මේ group එක select කරගන්න. දැන් ඔයාලට group එකක් විදියට මේක අරන් යන්න ඕන. අපි group එක අරන් යමු.
හරි පොඩ්ඩක් සමාව වෙන්න මට කෝල් එකක් ආවා. අපි ලේක මේ ඩිලේ එකත් ඩිලීට් කරගමු පොඩ්ඩක්. මට මෙතන ප්ලේස් වල පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. අපේ group එක තියෙනවා. group එක මම මේ alt එක press කරගෙන මම මෙතන ගන්නවා. තව එකක් මම මේ පැත්තට දා ගන්නවා alt එක press කරගෙන. shift එකත් එක ගේන්න කෙලින් වෙනවා. alt මේ shift එකක් එක්ක එනවා. එතකොට දැන් මෙන්න මේ ටික අපිට center කරගමු. align කරගමු මේ ටික. align කරගෙන මම මේක type කරන්න යන්න ඔයාලා මේක හදන්න මම ඊටු ටික මේකේ balance අවශ්‍ය ටික විතරයි නේද type කර ඉන්නේ නැහැ මොකද ඊටු command එකට යන්න ඕන නිසා කොම් type කරන්න යන්නේ නැහැ. එතකොට මෙන්න මේක balance කරගන්න මෙන්න මේ විදිහට select කරගෙන ආඩ පුළුවන් align කරගන්න උඩට ඊට පස්සේ මෙන්න මේ පරතරයන් සමාන කරගන්න align ඔන්න ඔය විදිහට සමාන කරගන්න හැමදේම. ඊට පස්සේ මේකේ තියෙන අපට පේන හැටි වෙන්නේ මේක align වුණේ නැහැ. පොඩ්ඩක් බලමු. අපි ඊට align කරගමු. ඊට පස්සේ ඔය විදිහට මේ align ටික align කරගත්තා. group එක align කරගමු. මෙන්න මෙතනින් ඔයාලා select කරගන්න පුළුවන්. ඊට පස්සේ පරතරයන් සමාන කරගන්න. ඊට පස්සේ තියෙන්නේ අපිට rectangle tool එක අරගෙන අපිට විබ් එකේ මම පොඩියට මෙන්න මේ විදිහට මැදින් පොට්ටුවක් ගහලා තියෙනවා. ඔන්න ඔය විදිහට පොට්ටුවක් ගහලා තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ඊට පස්සේ මම මේ පැත්තට මේකේ පිටපතක් අරගෙන මෙන්න මේව තියා ගන්නවා. ඉතින් align කරගන්න අවශ්‍ය විදිහට ඊට පස්සේ අපි ඔයාලා දැක්කා යටින් මම ෆෝන් නම්බරයක් දාලා තියෙනවා. එනේ ෆෝන් නම්බරේ දාලා තිබ්බ එක මේ යටින් තියෙනවා. එහෙනම් අපි ඒක හදමු මේ අවස්ථාවේ. මම දැන් මෙන්න මෙතන rectangle එකක් තියෙනවා. rectangle tool එක අරගෙන මම මෙන්න මෙහෙම rectangle එකක් අඳිනවා. ඇඳලා මේකට කලර් එකක් දානවා මම. මේ කලර් එක පාවිච්චි කරනවා. මේ කලර් ඊට පස්සේ මට තියෙන්නේ ටෙක්ස්ට් ටූල් එක පාවිච්චි කරන්න. අන්න මම ටෙක්ස්ට් ටූල් එක උඩින් ගහ ගන්නවා මෙතනින්. මෙන්න මෙතනදී මේ අපේ ටෙක්ස්ට් ටූල් එක මෙන්න මේ පැත්තට align වෙලා තියෙන්නේ. අපි මේක මේ පැත්තට දාගමු. එතකොට page එකේ මැදට මේ විදිහට එනවා. නැත්නම් අර මේ ප්‍රශ්නේ නෝ මේ ඉස්සෙල්ලත් අපිට මේ ප්‍රශ්නේ ආවා. අන්න ඕක අපි ඔය විදිහට හදාගමු. එහෙනම් ප්‍රශ්නයක් දැන් මෙහෙම යනවනම් ඔකට කරන්න ඕනේ මෙන්න මෙතන left align එක දෙන්න. ඊට පස්සේ අපේ මම මෙන්න මේ කලර් එක දෙනවා මේකට. ඒක මගේ ෆෝන් නම්බරේ මම ගහලා තිබ්බේ. මම ගහනවා ෆෝන් නම්බරේ 076යි sorry සිංගල් ටයිප් වෙනවා. ඕකේ 076යි 10යි 55යි 88යි 622. මම මේක කලබලයක් නැතුව හිමින් කරන්නේ ඔයාලටත් අවබෝධ වෙන්න. මොකද මේක කලබලෙන් අපිට වැඩේ කරන්න ගියොත් ටිකක් වැඩේ අපහසුයි. ඒ නිසා අපි ලේයර්ස් එක උඩින්ම තියාගන්න මම මේක මෙන්න මෙතනට ගේනවා. ඔන්න ඔය විදිහට. ඔයාලට මේ අකුරු ස්ටයිල් ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම මෙතනදී ඒරියල්ම පාවිච්චි කරනවා. ඔයාලා කැමති ෆොන්ට් ස්ටයිල් එක පාවිච්චි කරන්න. ඒ කිසිම කාගෙවත් බාධාවක් නැහැ. හැබැයි ඩිසයින් එකට පාවිච්චි කරන්න පුළුවන් තරම් ෆොන්ට් වර්ග 3කින් වැඩේ කරන්න උත්සාහ කරන්න. හුඟක් අකුරු ස්ටයිල් පාවිච්චි කරන්න එපා ඩිසයින් කටයුතු කරනකොට.
හරි. දැන් ඔන්න ඕක හරි. එහෙමනම් අරකේ තිබ්බ පොට්ටක් මගේ අනිත් එක ගත්තොත් එහෙම මේ මෙන්න මේකේ ගත්තොත් එහෙම මේ තියෙන්නේ මම වටේට කර්ව් කරලා තියෙනවා. ඊට පස්සේ කන්ටැක්ට් S කියලා ගහලා මෙන්න මේ විදිහට දිනවා. අපි බලමු එහෙනම් මේකේ මේ ටික ඩෙවලොප් කරගන්න. ඔන්න අපේ වැඩේ කටයුත්තේ මෙන්න මේක තමයි ඊළඟ වැරකට්ට. එහෙනම් මෙන්න මෙතනදී අපිට ප්‍රොපර්ටි බාර් එකට එන්න වෙනවා. ප්‍රොපර්ටි බාර් එක ගන්න තිබ්බේ නැත්නම් යන්න ඕනේ Windows වලට ගිහිල්ලා properties panel එකේ තියෙනවා මෙන්න මෙතන පාට පොඩ්ඩක් පැත්තකින් උල් වෙච්චි නිකන් කොටුවක්. හරිද? රවුන්ඩ් වෙච්ච කොටුවක්. ඒ කොටුව තුල අපිට අවශ්‍ය පික්සල් ගානක් දෙන්න. මම මෙතනදී පික්සල් දෙනවා. මට 100ක් විතර දෙනවා. මම බලමු අපි 50ක් විතර ගහලා 50ක් විතර ගහලා මෙන්න මෙතන ලින්ක් එකක් තියාගන්න. එකපාරම නැත්නම් හතර පැත්තම අපිට ලින්ක් කරගන්න අවශ්‍ය නිසා 50ක් දෙන්න. 50ක් දීලා එන්ටර් කරන්න. බලන්න වැඩේ හරි නේද? අපේ කර්ව් එක හැදුනා. එහෙමනම් ඔන්න අපි රෙක්ටැන්ගල් එකක් වටේ කර්ව් කරගත්තා. එහෙමනම් මේක ඔන්න සරලව වැඩේ කරගත්තා. එහෙමනම් දැන් අපිට තියෙනවා පොඩි වැඩ ටිකක් කරන්න. මෙන්න මේවා align කරගන්න ඕනේ. ඊට අමතරව මෙන්න මෙතන මම පොඩි ෂේඩින් එකක් දාලා තිබ්බා. ඒ වගේ මෙන්න මෙතන මෙන්න මේකේ දැන් ලේස් ලොක් කරලා තියෙන අපි ලේස් ටික ඕපන් කරගන්න වෙනවා. මෙන්න ලේස් එක ලොක් කරලා තියෙන එක මම පොඩ්ඩක් උඩට කරගන්නවා ඒක. මේවා අපිට ඇඩ්ජස්ට් කරගන්න අවශ්‍ය විදිහට ඔය ඇඩ්ජස්ට්මන්ට් කරගන්න මම දෙන කමාන්ඩ් ටික අවබෝධ කරගෙන එහෙනම් අපි මේකට කරලා තියෙන්නේ මම සරල දෙයක්. මෙන්න මෙතනදී මම මෙන්න මේ වගේ රෙක්ටැන්ගල් එකක් ඇඳලා කලර් එක දීලා තියෙනවා. මේ කලර් එක දීලා ඉවරලා මම පොඩ්ඩක් මේක තව විශාල කරන්නම් පොඩ්ඩක් ඔයාලට පේන්න. දැන් පොඩි Control T. දැන් අද මම ටූල් එකකුත් කියලා දෙනවා මේකත් එක්කම. හැබැයි ඊට අමතරව තව විශේෂ කමාන්ඩ් එකකුත් කියලා දෙනවා. Control T ගහලා අපි මෙතන ඔයාලට පේන්න මම මේක මේ විදිහට තියාගන්නවා. දැන් මම දෙපැත්තේ මේක ෂේඩ් කරන්න යන්නේ. මේක කරන්න ක්‍රම කීපයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම ඉස්සරම් පාවිච්චි කරනවා අපේ eraser tool එක. මොකද්ද? eraser tool එක. ඔන්න eraser tool එක වෙන මෙතන තියෙනවා. eraser tool. eraser tool එක ගන්න. eraser tool එක ගත්තාම මෙන්න මෙතනදී අහනවා